සුබ දවසක්. අද මම කතා කරන්න යන්නේ තම වැදගත් මාතෘකාවක් ගැන. ඒ මාතෘකාව බොහොම ප්‍රායෝගිකව වැදගත් වෙනවා වගේම ගොඩක් දෙනෙකුට ගැටලු සහගත එහෙම නැත්නම් ප්‍රශ්නගත වෙන මාතෘකාවක් වෙනවා. මගේ කලින් වීඩියෝ එකේදී ඒ කියන්නේ ඔප්පු වලට අදාළ මුද්‍රගස්ත වීඩියෝ එකේදී බොහෝ දෙනෙක් මේ ප්‍රශ්න යොමු කරලා තිනවා මේ මාතෘකාව සම්බන්ධයෙන්. ඒ මාතෘකාව තමයි තෑගි ඔප්පුව. මේ වීඩියෝ එකෙන් තෑගි ඔප්පු සම්බන්ධව ඉසව් ගණනාවක් නැත්නම් කරුණු ගණනාවක් සාකච්ඡා කරනවා. මේ කරුණ අතර පළවෙනි කාරණාව තමයි මොකද ඇත්තටම මේ තෑගි ඔප්පුවක් කියන්නේ කියන කාරණාව. ඒ වගේම දෙවෙනි කාරණාව විදිහට මම අපේක්ෂා කරනවා විස්තරාත්මකව පැහැදිලි කරන්න මේ තෑගි ඔප්පුව යටතේ සම්පූර්ණයෙන්ම ඔබගේ අයිතිය අහිමි වෙනවාද කියන කාරණාව. ඒ වගේම තුන්වෙනි කාරණාව විදිහට මම කතා කරන්න අපේක්ෂා කරනවා ජීවිත භුක්තිය යටතේ ඔබට හැකියාව තියනවද තෑගි ඔප්පුවකින් ඔබගේ අයිතිය රඳවා ගන්න. ඒ වගේම හතරවෙනි කාරණාව තමයි මොන පාර්ශවයන්ටද මොන පුද්ගලයන්ටද ඔබට තෑගි ඔප්පුවක් මගින් දේපල පවරලා දෙන්න පුළුවන් කියන කාරණාව. අවසාන වශයෙන් මතක් කරනවා ඒ වගේම ඔබ නොදන්න අතිශය වැදගත් කාරණාව. ඒ තමයි ඔයා මොන ක්‍රමයෙන් තෑගි ඔප්පුව පවරා දුන්නත් අවසාන වශයෙන් ඔබට නැවත අයිතිය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ විශේෂ හේතු සහ කරුණු කාරණා මත පදනම් වෙලා. ඔබට ඔබගේ තෑගි ඔප්පුව සහිත ඉඩමට හෝ දේපලට නැවත අයිතිවාසිකම ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කරුණු තෘප්තිමත් වෙනවා නම්. හොඳයි. අපි බලමු පළවෙනි කාරණාවට. පළවෙනි කාරණාව තමයි මොකද්ද තෑගි ඔප්පුවක් කියන්නේ කියන කාරණාව. තෑගි ඔප්පුවක් කියන්නේ සරලම ආකාරයෙන් මෙන්න මේ විදිහට. තෑගි ඔප්පුවක් සම්පූර්ණයෙන්ම සමස්තයක් විදිහට පදනම් වෙන්නේ ආදරය, කරුණාව, දයාව මේ වගේ මානුෂීය ගුණාංග මත පදනම් වෙලා සිදු කරන පැවරීමක් තමයි තෑගි ඔප්පුවක් කියන්නේ. තෑගි ඔප්පුවල තියෙන අනිකුත් ඔප්පු වලට සාපේක්ෂව තියෙන ප්‍රධාන වෙනස්කම තමයි මූලික ප්‍රතිෂ්ඨාවකට. එහෙමත් නැත්නම් වටිනාකමකට මේ ඔප්පුව හොමාරු වෙන්නේ නැහැ. හුදෙක් වටිනාකමකින් තොරව ඒ කියන්නේ මේ ඉඩම හෝ දේපල වටින්නේ නැහැ කියන එක නෙවෙයි කොච්චර මිල අධික දේපලක් වුණත් මිල අධික ඉඩමක් වුණත් මේ අවස්ථාවේදී තෑගි දීමනා කරුසි තෑගි ලබා ගන්නා පුද්ගලයාට සමස්තයක් වශයෙන් මේ තෑගි ලබා දීම සිදු කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ කියන්නේ මුද්‍රගාස්ත වලට යටත් වෙලා නමුත් මූල්‍යමය ප්‍රතිෂ්ඨාවක් මේ ඔස්සේ හුවමාරු වෙන්නේ නැහැ. හුදෙක් මෙමගින් අයිතිය හොමාරු වෙන්නේ තෑගි දීමනාකරුගේ තෑගි ලබන්නාට ආදරය කරුණාව වගේ මානුෂීය ගුණාංග මත පදනම් වෙලා. දෙවැනි කාරණාව තමයි මේ තෑගි ඔප්පුවක් මගින් දේපලක් පැවරුවම ඔයාගේ සම්පූර්ණ අයිතියම අහිමි වෙනවාද කියන කාරණාව. මේ කාරණාවේදී පළවෙනියටම සලකා බලන්න ඕන ඔබගේ අවශ්‍යතාවය මත ඔබට ඔප්පුව නිර්මාණය කර ගැනීම හැකියාව තියෙනවා. ඔබට අවශ්‍යයි නම් ඔබ තෑගි ඔප්පුව මගින් දේපල ලබා දෙන පුද්ගලයාට ඔහුට සමස්ත සම්පූර්ණ අයිතියම ලබා දෙන්න ඔබට හැකියාව තියෙනවා. ඔබගේ කිසිදු අයිතිවාසිකමක් අන්තර්ගත නොකොට රඳවා නොගෙන සමස්ත සහ පූර්ණ අයිතිවාසිකම මේ පුද්ගලයාට ලබා දෙන්නට. එතකොට ඒ වගේම අනිත් පැත්තෙන් ඔයා කැමති නැත්නම් පූර්ණ අයිතිවාසිකම ලබා දෙන්න ඔබට හැකියාව තියෙනවා ඔබගේ අයිතිය සමස්ත අයිතිවාසිකම ලබා නොදී යම් කිසි කොටසක් ඔබ සතුව රඳවාගෙන අයිතිවාසිකම ලබා දෙන්නට. නැත්නම් අදාළ දේපලේ අයිතිය පවරන්නට. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි බහුල වශයෙන් මේ තෑගි ඔප්පු සම්ප්‍රදාය නැත්නම් ක්‍රමය භාවිතා කළ දේපල පවරන්නේ ගොඩක් වෙලාවට අපේ ශ්‍රී ලාංකික දෙමව්පියන් දරුවන්ට. මේ අවස්ථාවකදී දෙමව්පියන්ට හැකියාව තියෙනවද ජීවිත භුක්තිය රඳවාගෙන දේපලක් ලියන්න? මෙන්න මේක තමයි ඊළඟ ප්‍රශ්නය පැන නගින. මේ ජීවිත භුක්තිය රඳවා ගැනීම සම්බන්ධව කතා කරොත් එහෙම අපි ඉස්සෙල්ලාම අඳුරගමු මේ ජීවිත භුක්තිය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම ඔයා ජීවත් වෙලා ඉන්න කාලය පුරාවටම ඔයාට එම දේපල සම්බන්ධව තීරණ ගන්න අයිතිවාසිකමක් ලබා දෙන එක. එහෙම නැත්නම් අයිතිය රඳවා ගන්න එක තමයි මේ ජීවිත භුක්තියේ හිමිකම ලබා දීම කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ ඔයාට දරුවෙක් ඉන්නවා. ඔයා ඔයාගේ දරුවට ඔයාගේ දේපල පවරනවා. හැබැයි ඔයා ජීවිත භුක්තිය කියන කොන්දේසිය තෑගි ඔප්පුවට අන්තර්ගත කරනවා. ඒ කියන්නේ සරලම කාරණාව තමයි ජීවිත භුක්තිය කියන කොන්දේසිය මගින් තෑගි ඔප්පුවට අන්තර්ගත කළා ඔබගේ අයිතිය රඳවා ගැනීම හැකියාව තියෙනවා.
ඔබගේ දරුවට අවශ්‍යයි නම් අදාළ ඉඩම විකුණන්න, බදු දෙන්න, ඒ වගේම තවත් පාර්ශවයකට පවරන්න ඔබ ජීවත්ව සිටින කාලය තුලදී ඒ ඕනම කාර්යයක් සිදු කරන්නට ඔහු කැමැත්ත හෝ අපේක්ෂාවෙන් පසු වෙනවා නම් ඔබගේ අවසරය ඔබගේ අත්සන අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ ඔයාගේ අත්සනෙන් තොරව, ඔයාගේ කැමැත්තෙන් තොරව ඔයාගේ දරුවටවත් දේපළවල ආයතකරුවා විදිහට තනි තීරණ ගැනීමේ හැකියාව මේකෙන් නැති කරලා තියෙනවා. එතකොට මේ විදිහට ජීවිත භුක්තිය ඔයා රඳව ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔප්පු සකස් කිරීමේදී ඔප්පුවේ තියෙන කොන්දේසියක් විදිහට අසුරත් කරන්න ඕනේ මේ ජීවිත භුක්ති කොන්දේසිය. ඒ කියන්නේ ඔයාගේ ජීවිත කාලය පුරාවටම ඔයාගේ කැමැත්තකින් හෝ අවසරයකින් තොරව මේ දේපලට මේ ඉඩමට කිසිදු වෙනස්කමක් සිදු කිරීමට හැකියාවක් නැහැ කියලා. ඒ කියන්නේ මේක ඉදිකිරීම කරන්න ඒ වගේ දේවල් වලට නෙවෙයි. ඇත්තටම තව කෙනෙක්ට පවරන්න, විකුණන්න, කැබලි කරන්න, කොටස් කරන්න මෙන්න මේ වගේ තීරණ ගන්න කලින් ඔයාගේ අවසරය අනිවාර්යයෙන්ම ඒ දේපල තෑගි ඔප්පුව මගින් හිමි කර ගන්න පාර්ශවය ලබා ගන්න ඕන. හතරවෙනි කාරණාව තමයි තෑගි ඔප්පුවක් මගින් දේපල ඇත්තටම දෙන්න පුළුවන් කාටද කියන කාරණාව. තෑගි ඔප්පුවක් නිර්මාණය කළා දේපල පවරා ගැනීමේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ දේපල උරුමකාරීත්වය නැත්නම් දේපල අයිති වෙලා තියෙන ඕනම පාර්ශවයකට මේ තෑගි ඔප්පුව යටතේ දේපල පවරා දෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම දේපල ඒගොල්ලන්ට පවරා දෙන්න පුළුවන් වගේම ඊළඟ ප්‍රශ්නේ තමයි කාටද පවරා දෙන්න පුළුවන් කියන කාරණාව. තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ දරුවන්ට, හිතවතෙක්ට, ඥාතියෙක්ට, මිත්‍රයෙක්ට මේ ඕනම පාර්ශවයකට තෑගි ඔප්පුවක් යටතේ දේපල පවරා දෙන්න පුළුවන් කිසිදු ප්‍රතිෂ්ඨාවක් අය කර ගැනීමකින් හෝ වටිනාකම් හොමාරු කිරීමකින් තොරව. මේ තෑගි ඔප්පු ක්‍රමවේදය යටතේ දේපල පවරා දීම විශාල වශයෙන් සහ බහුලවම සිදු කරන්නේ ශ්‍රී ලාංකික දෙමව්පියන් විසින්. තමන්ගේ දරුවන්ට තමන්ගේ දේපල පවරා දෙන්නට කලින් මේ තෑගි ඔප්පු සකස් කිරීම බොහෝ දෙමව්පියන් විසින් සිදු කරනවා. මොකද දරුවන්ට දේපල ලබා දෙද්දී මුල්‍ය ප්‍රතිෂ්ඨාවක් අය කිරීමෙන් තොරව. ඒ කියන්නේ වටිනාකමක් හෝ මුදලට විකිණීමකින් තොරව දරුවන්ට අර මම කිව්ව මානුෂීය ගුණාංග මත පදනම් වෙලා ආදරය සෙනෙහස මත පදනම් වෙලා නොමිලේම දේපල පවරා දෙනු ලබනවා. මේ වීඩියෝ එකේ වැදගත්ම කාරණාව තමයි දැන් කතා කරන්නේ. ඒ වගේම ඔයා නොදැනුවත්වම කාරණාව. ඒ තමයි තෑගි ඔප්පුවකින් දේපලක් පවරා දුන්නාට පස්සේ යම්කිසි අවස්ථාවකදී තෑගි ඔප්පුව අවලංගු කරන්න පුළුවන්ද? ඔයාට ආයමත් ඔයාගේ අයිතිය ලබා ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔයාට දේපල හම්බුනේ තෑගි ඔප්පුවකින් නම් ඔයාගේ අයිතිය කොයිම හෝ අවස්ථාවකදී අහිමි වෙන්න පුළුවන්ද සහ අහිමි කරන්න පුළුවන්ද කියන කාරණාව. 2017 අංක 5 දරන බලවත් අකෘතඥතාවය මත තෑගි ඔප්පු අවලංගු කිරීමේ පනත යටතේ ඔබට ඔබගේ දරුවන් එහෙමත් නැත්නම් තෑගි ඔප්පුව ලබා ගත්ත පාර්ශවය නොසලකා හරිනවා නම් බලා ගන්න නැත්නම් බලවත් අකෘතඥතාවයක් දක්වනවා නම් මේ පනත යටතේ ඍජුව නඩු පැවරීම මගින් නැවත ඔබට අහිමි වූ අයිතිය ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ තෑගි ඔප්පුවේ පවරා දුණු දේපල නැවත ඒ පවරා දීම අහිමි කරලා ඔබට අයිතිය ලබා ගැනීමට හැකියාව තියෙනවා. හැබැයි මේ විදිහට අයිතිය නැවත ලබා ගන්න නම් මේ පනත යටතේ අවශ්‍යතා දෙක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕන කියලා දක්වලා තියෙනවා. මේ අවශ්‍යතා දෙකෙන් පළවෙනි අවශ්‍යතාවය තමයි අදාළ තෑගි ඔප්පුව මගින් පැවරීම කරලා වසර 10ක් ඇතුළතදී ඔබට නොසලකා හැරීම අකෘතඥතාවය එහෙමත් නැත්නම් ඔබට යම්කිසි අසාධාරණ බලහත්කාරයක් හෝ එහෙමත් නැත්නම් ඔබට නොසලකා හැරීමක් සිදු වෙන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා තෑගි ඔප්පුවක් ලියලා ඔයාගේ දරුවට දේපල පවරා දෙන 2010 වර්ෂයේ නම් ඔයාට මේ ඔස්සේ යම්කිසි අවස්ථාවකදී තෑගි ඔප්පුව අවලංගු කිරීමට හැකියාව තියෙන 2020 වර්ෂයේ වෙනතෙක් පමණයි. මොකද අවුරුදු 10ක කාල පරාසය තුළ පමණයි ඔබට හැකියාව තියෙන්නේ බලවත් අකෘතඥතාවය මත පදනම් වෙලා 2017 අංක 5 දරන පනත යටතේ නඩුවක් පැවරීම මගින් නැවත අයිතිය ලබා ගන්න. ඒ කියන්නේ 2010 ඉඳලා 2020 වෙනකම් ඕනම අවස්ථාවකදී ඔයාට නඩුව පවරලා ඔයාට හැකියාව තියෙන නැවත අයිතිය ලබා ගන්න. හැබැයි වර්තමානයේ 2026 දී ඔයාට බෑ 2010 වර්ෂයේදී ලියව ඔප්පුවකට අදාළව බලවත් අකෘතඥතාවය යටතේ නැවත අයිතිය නැත්නම් හිමිකම ලබා ගන්න. එතකොට මේ 2017 අංක 5 දරන පනතේ ලබා දීලා තියෙන අවස්ථාව ඔබට අහිමි වෙලා තියෙනවා.
දෙවැනි සපුරාළ යුතු අවශ්‍යතාවය තමයි බලවත් අකෘතඥතාවය. එහෙමත් නැත්නම් නොසලකා හැරීම සිදු වෙලා වසර 2ක් ඇතුළත නඩු පවරන්න ඕන. මෙහෙම හිතන්නකෝ උදාහරණයක් විදිහට ඔයා 2010 තමයි අර මම කලින් උදාහරණේ දක්වපු ආකාරයට තෑගි ඔප්පුව මගින් දේපල පවරලා තියෙන්නේ. ඒ වගේම ටිකක් කාල ගියාට පස්සේ ඒ 2015 දී වගේ ඔයාගේ දරුවා වාට නොසලකා හරිනවා. ඒ නොසලකා හැරීම 2015 දී නම් ආරම්භ වෙලා තියෙන්නේ. අවුරුදු 2ක් ඇතුළත ඔයා ඒ නොසලකා හැරීමට විරුද්ධව පැමිණිලි කරලා නඩු දැමීම අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ මේ නඩුවේ කාලාවරෝධී කාලෙදී අපි සලකන්නේ අවුරුදු 2ක කාලච්ඡේදය නිසා. ඔය 2015 සිදුවෙච්ච නොසලකා හැරීමට 2017 අවසන් වීමට පෙර නඩු පැවරීම අනිවාර්ය කරලා තියෙනවා. මේ අවුරුදු 2 ඇතුළතදී ඔය නඩුව පැවරුවේ නැත්නම් ඒක කල් ඉක්ුත් වූ කරුණක් විදිහට සලකලා ඒ නොසලකා හැරීම සිදු නොවුවා ලෙස සලකලා නීතිය මගින් ඉදිරියට ක්‍රියාමාර්ග ගන්නවා. 2017 පහුවෙලා මේ උදාහරණ විදිහට නඩු දැම්මොත් එහෙම ඔයාගේ නඩුව උසාවිය මගින් ප්‍රතික්ෂේප කිරීම සිදු කරනවා. ඒ හින්දා මේ තෑගි ඔප්පුවක් යටතේ මේ විදිහට දේපල පවරනවා නම් ඔන්න ඔය කරුණු දෙක ගැන සැලකිලිමත් වෙන්න. ඔබ දේපල පවරනවා වගේම ඔබට යම්කිසි නොසලකිල්ලක් අකෘතඥතාවයක් ඒ පාර්ශ්වයෙන් සිදු වුණොත් එහෙම නැවත අයිතිය ලබා ගැනීම හැකියාව තියෙනවා කියලා අමතක කරන්න එපා. තෑගි ඔප්පුවකට අදාළ අය කරන මුද්‍රණ ගාස්තුව පැහැදිලි කිරීම සම්බන්ධ මම මේ වීඩියෝ එකේ නැවත කරුණු දක්වන්න අපේක්ෂා කරන්නේ නැහැ. මොකද මීට කලින් වීඩියෝ එකේදී මම විස්තරාත්මක ආකාරයට පැහැදිලි ආකාරයට උදාහරණයක් එක්ක මේ තෑගි ඔප්පුවකට කොහොමද මුද්‍රණ ගාස්තුව අය කරන්නේ කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. තෑගි ඔප්පුවකට අදාළව මුද්‍රණ ගාස්තු ගණනය කිරීම සම්බන්ධව දැනුවත් වෙන්න උඩින් නොටිෆිකේෂන් එකක් විදිහට ලින්ක් එක ඇඩ් කරන්න. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්න. එහෙනම් ඔය ආදරණීය මව පියෙක් විදිහට ඔයගේ දරුවන්ට, හිතවතුන්ට, මිත්‍රයන්ට තෑගි ඔප්පුව මගින් දේපල පවරා දීමේදී මෙන්න මේ ඉහිත සඳහන් කරපු කාරණා ගැන සැලකිලිමත් වෙන්න කියලා නැවතත් මතක් කර සිටිනවා. මේ වගේ තවත් වැදගත් ප්‍රායෝගික නීතිමය කරුණක් එක්ක නැවත හමු වෙනතුරු ඔබට ජය.